හෙලෝ සර්. මේ CID එකේ ඔෆිසර් කෙනෙක්ද කතා කරන්නේ? හෙලෝ. ඔව්. සාජන් බණ්ඩ කතා කරන්නේ. ඔව් සර් මම මේ කතා කරේ හොරසල්ලි සම්බන්ධව. ඈ? තමුස් අපිට ඕචොක් කරනවද? ඒ කිව්වේ අපි හොරසල්ලි ගන්න නැහැ. දෙනවා නම් අපිට ඇත්ත සල්ලි දෙනවා. කවුද කතා කරන්නේ? මොකෙන්ද මන් දන්නේ නැහැ. හොරසල්ලි දෙන්න කතා කරනවා. වේදනාව. හෙලෝ කවුද කතා කරන්නේ? මම ඉස්පෙක්ටර් සුජි කතා කරන්නේ. තමුන් කවුද? සර් මම සමන්. මම මේ කතා කරේ හොරසල්ලි අත්තු ගන්න තැනක් ගැන ඔත්තුවක් දෙන්න. මොකක්? හොරසල්ලි? යකෝ මේ අපිට හොරසල්ලි කියන තැනක් ගැන ඔත්තුවක් දෙන්න කතා කරලා තියෙනවා. උමත් කියන්න. මේ අයියේ අපේ ට්‍රිප් එක යන වැඩේට මොකද කරන්නේ? ඒකට කොහොමද සල්ලි ආවන්නේ? සීමසේ ගන්නවොත් නෙමෙයිනේ. හරි බා අපි කොහම හරි යමන්. හරි ඉතින් කොහොම හරි යන්න ඕනේ තමයි තමුසෙන පම්පෝරියෙන් ගැහුවේ. හරි බා මම මේ වැඩ කරන්න පොඩ්ඩක් හිටන්. අනේ මේ උඹයි මයි දන්න උඹ කරන වැඩ මන් දන්නේ නැහැ නේ. පොඩ්ඩක් හිටන් මේ වැඩේ හරි කරලා ට්‍රිප් 10ක් යන්න පුළුවන් බා. ඈ? අයියෝ උඹ හොරසල්ලිවත් අච්චු ගහන්නද යන්නේ? CID සුජි මං CID බණ්ඩා. මං CID අජි. එනවනේ. ඉතින් මොකද මේ? අපිට ආරංචියක් ආවා මේකේතර හොරසල්ලි තියනවා කියලා. අපි ඒක චෙක් කරන්න ආවේ. හොරසල්ලි? මෙහෙ? අනේ බුදු සර් හොරසල්ලි තියා ඇත්ත සල්ලිවත් නැහැ මේ ගෙදර. ඒක තීරණය කරන්නේ අපි. අපිට මේකේතර සර්ච් කරන්න ඕනේ. සර්ච් කරන්න වොරන්ට් එකක් ඕනේ නේද? සාජන් අජිත් මෙන්න තියනවා තමුසලා ඉල්ල වොරන්ට් එක. මල්ලි මේක පොඩ්ඩක් බලපන්. මේ මොකද්ද සර් මේ? යට කලිසන් දෙකයි එළවලු මල්ලයි මේ බඩු ලිස්ට් එකක් නේ. කාගේද බල්ලෝ මේක? පුතා කරලා සොයිස කාගේද? පුංචි අම්මගේ පුංචි පුතායි සර්. මෙන්න. හරි අතෝ දෙන්න. අජිත් වන්න පොඩ්ඩක් මෙහෙට එනවා. අජිත් මේකේතර හැම කාමරයක්ම බලන්න ඕනේ. බණ්ඩා මේකේතර හැම අස්සම් මුල්ලක් නෑරම සර්ච් කරන්න. අපි මේ කොහොම හරි හොයාගන්න ඕනේ. මේ සර් මේ පාර නම් මම ලැප්ටොප් අස්සකින් ගන්න කියන්න එපා. ගිය පාර මම ලැප්ටොප් අස්සකින් ගියා. මේ පාර ලැප්ටොප් එකට දෙන්න අජිත්. අනේ මට නම් බෑස මම වාරි ඕදනවත් දන්නේ. බණ්ඩා ආයෙත් තමුසලා දෙන්න වෙනවා. ගිහලා සර්ච් කරනවා කොහොම හරි. අම්මට උඩු. තෝ මොකද යා කෝක ඇතුලේ කරන්නේ? මෙහෙවර යන්න. මෙහෙවර. අනේ සර් දැන් කොච්චරලා දිස්ස වෙනවද? තාම මොකුත් හම්බුන්නේ නැහැ නේ.
ඊළඟ අතේ සතේ නේද අපි බොරු නෙමෙයි. මේ ඒක අපි තීරණය කරන්නේ. පේන්නේ නැද්ද මොකද රිලා මොන? දැක්කම කියනවා දාර හොරෙක් කියලා. ඒක අපි තීරණය කරන්න. ඈ බං අයියේ. ඇත්තටම තියෙන්නේ වතුරු මුණා. සර් මේක ඇඳියේ ලැට් එක අස්සේ. සර් මම ලැට් එක හොද හිටියේ. බොරු කියන්න එපාතෝ. පේනවනේ මේ රාජ්‍යන හොරත් අක්කඩි මොන? තොපි සේරවරු. දරහාපිය තොපි සේරව. ඒක කෙල්ලෙන්නේ නැහැ නේද? දරහාපිය. තොපි දෙන්න දරහාපිය. අනේ ඒ සර් අපි දන ගහන්නේ. තොපි ඔක්කොම දරහාපිය තොපි. දරහාපිය. අපි නෑ සර්. සර් මෙහෙම මොකුත් නැහැ. අපිට වැඩේ ඔත්තුවක් ඇවිල්ලා තියෙනවා. මොකක් වෙන්න බෑනේ. අනේ සොරි මහත්තුරුනි. මේ අපිට සමාව වෙන්න. සාජන්ලා අපි යන්නේ නේද? ඒ කියන්නේ සර්ලා කිව්වා අපි බොරු නෙමෙයි කියලා. අපි හොරු නෙමෙයි සර්. හරි සමාව වෙන්න මේ අපි එන ගිහිල්ලා යන්නේ. අපි යන්නේ. අපේ සර්ච් එක ඉවරයි. අපි යනවා එහෙනම්. කොහෙන්ද? ජනුවරි සර්ච් එක පටන් ගත්තේ. ඈ? ඒ කිව්වේ? අත්උසපල්ලා. දෙන්නේ නැහැ. ඈ? මේ මොකද වෙන්නේ? අත්උසගෙන ඉඳපල්ලා. අපි තමයි ඇත්ත 100යි. අපේ සර් අනේ අනේ අයියෝ අපි ඉවරයි. බලපන් පුතෝගේ වැඩ හින්දානේ මේ ඔක්කොම. ඈ